මේ වෙන විට අපිට පැහැදිලිව පේන දෙයක් තියෙනවා ආණ්ඩුව Tamanට අවශ්‍ය විදිහට ක්‍රියා නොකරන අයව දේශද්‍රෝහීන් විදිහට හංගඩු ගසමින් පවතිනවා. ඒ ක්‍රියාවලියේ අලුත්ම බිල්ල තමයි ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහත්මයා. රජීව් අමරසූරිය මහත්මයා කරපු දේශද්‍රෝහී වැඩේ මොකද්ද? දැන් අපි මීට කලින් රජීව් අමරසූරිය මහත්මයා ගැන ওই වගේ කතිකාවතක් ඇති වුණේ නැහනේ. අපි බලමු ආණ්ඩුව රජීව් අමරසූරිය මහත්මයාට එරෙහිව කරපු මේ චෝදනාව මොකක්ද කියලා. පළමුවෙන්ම රජීව් අමරසූරිය මහත්මයා කියන්නේ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ 30000කට අධික 30000කට ආසන්න නීතිඥවරුන්ගේ ඡන්දයෙන් පත් කරගත්ත පුද්ගලයෙක්. ඒ කියන්නේ නීතිඥවරුන්ගේ හඬ විදියට තමයි එතුමා කටයුතු කරන්නේ. ඒකට පහුගිය දවස්වල ආණ්ඩුව ගේන්න හදපු මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ව්‍යවස්ථා සංශෝධනය නීතියට අනුකූල නැහැ කියලා. ඒ කියන්නේ ඒකට කරන්න එපා, ඒක ගෙනියන්න එපා කියලා නීතිඥවරුන්ගේ සංගමේ හඬ නැගුවා. ඒ රැස්වීමට කවදාවත් නොවූ විරු ආකාරයට නීතිඥවරුන් පිරීලා හිටියා. ඒ තරම් ප්‍රධාන නීතිඥවරුන් සියල්ලම එකතු වෙලා ඔවුන් ගත්ත තීරණය තමයි මේ විනිසුරුවරුන්ගේ අවුරුදු 2කින් විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණය ගන්න එපා. ඒ ව්‍යවස්ථා සංශෝධනයට යන්න එපා කියලා ඔවුන් ඒකමතිකව තීරණය කරා. ඉතින් ඒ තීරණය ව්‍යවස්ථා නීතිඥවරුන්ගේ සංගමේ සභාපති විදිහට ඒ තීරණය ප්‍රකාශයටපත් කළේ රජීව් අමරසූරිය මහත්මයා. ඉතින් එතන ඉඳන් තමයි මේ ආණ්ඩුවේ අප්‍රසාදයට ඔහු ලක් වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේ නීතිඥවරුන්ගේ සංගමයේ තියෙන ප්‍රධාන කටයුතු වලින් එකක් විදිහට තමයි තියෙන්නේ මේ රටේ නීතියේ සහ අධිකරණයේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම. එතකොට රජීව් අමරසූරිය මහත්මයා සමග මේ නීතිඥ සංගමයේ ක්‍රියා කරලා තියෙන අන්න ඒ වෙනුවෙන්. ඒක ඔවුන්ගේ සංගමයේ තියෙන වගකීම් වලින් එකක්. එහෙම නැතු එක පෞද්ගලික දෙයක් නෙමෙයි. ඉතින් මේ තමන් දරන තනතුරට අදාළ ක්‍රියාවක් කරපු වරදට රජීව් අමරසූරිය මහත්මයාව ටාගට් කරගෙන මාලිමාව ඉතාමත්ම නිර්දය විදිහට දැන් ඔහුව ටාගට් කරගෙන ඔහු දේශද්‍රෝහියෙක්, ඔහු දූෂිතයෙක් විදිහට කරගෙන යනවා. මෑත කාලේ දවසක ඔහුට එරෙහිව අල්ලාසා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් එල්ල වෙනවා. දැන් මෙච්චර කාලයක් වෙච්චි නැති පැමිණිලි දැන් තමයි එල්ල වෙන්නේ. මොකද්ද හේතුව? මේක මේ එතුමා මොකක් හරි වංචාවක් දූෂණයක් කරලාද? එහෙම එකක් නෙමෙයි. මේ BMW වාහන වගේක් ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව ඒ සිද්ධියට අදාළව කටයුතු කරන නීතිඥ මඩුල්ලේ කෙනෙක් විදිහට එතුමා ඉන්න නිසා ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන කටයුතු වලට බාධාවක් සිද්ධ වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් තමන් නීතිඥවරුන්ගේ සංගමේ සභාපති වුණත් ඔහුත් නීතිඥයෙක්. ඔහු රැකියාවක් විදිහට තමන්ගේ නීතිඥ වෘත්තිය යෙදෙන කෙනෙක්. ඉතින් ඒ ආකාරයෙන් බලනකොට ඔහු කිසිම විදිහකට වරද්දක් කළා නැහැ. ඒ වගේම ඔහු ඒක එකහෙලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහු කිසිම ආකාරයකින් ඒ වගේ දෙයක් කළා නැහැ කියලා. ඉතින් අපි බලන්න ඕන මෙතන මේ සිද්ධියට ඇත්තටම ඇයි ආණ්ඩුව මේ වගේ දෙයක් කරන්නේ කියලා. දැන් මෙතුමා මේ කරපු ක්‍රියාවත් එක්ක ඊට පස්සේ එකපාරටම මේ වීරප්පන් බලකාය මගින් ඔහුව විවේචනය කරන්න පටන් ගත්තා. දෙස් විදෙස් වල ඉන්න පළවත්තෙන් පෝෂණය වන සියලුම YouTube සහ සෝෂල් මීඩියා නාලිකා සියල්ලගෙන්ම ඔහුව විවේචනය කරන්න පටන් ගත්තා. ඒ වගේම අසිත නිරෝෂණ කියන ජවිපේ හොඳම කැටහොල්ලන්නා විදිහට ප්‍රසිද්ධියටපත් වුණ ඒ විරුදාවලියලත් අසිත නිරෝෂණ කියන පුද්ගලයාත් මෙතුමා ගැන විවේචනය කරන හර්ෂන් නානායක්කාර අධිකරණ ඇමතිතුමාත් එක්කට ඉන්න මඩුල්ලකදී. ඉතින් හර්ෂන් නානායක්කාර මැතිතුමාටත් අපි කියන්න කැමති ඔබත් නීතිඥයෙක් විදිහට ඒ වෙලාවේදී තමන්ගේ වෘත්තීය වේදීන් වෙනුවෙන් පෙනී සිටියා නම් හොඳයි කියලා. ඒක නැත්තම් ඔබට හරි නැහැ. එතකොට දැන් මේ අසිත නිරෝෂණ කියන පුද්ගලයා මේ විවේචනය කරන්නේ රජීව් අමරසූරිය කියන නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති. අපි ඒ දෙන්නගේ ප්‍රොෆයිල් දෙක පොඩ්ඩක් බැලුවොත් මොකද මේකට හේතුව? කියන්නේ ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ රජීව් කියන්නේ කොයිතරම් වෘත්තීය මට්ටමේ ඉහළ ක්වොලිෆිකේෂන්ස් ගත්ත කොයිතරම් උගත් සහ කොයිතරම් දෙස් විදෙස් විවිධ ක්ෂේත්‍ර විවිධ ආකාරයේ සම්මානයට පාත්‍ර වුණ කෙනෙක්. මුලින්ම ගන්නේ මොහු රොයල් කොලෙජ් එකේ ඉගෙනගෙන තියෙන්නේ O level වලින් ඩිස්ටින්ක්ෂන් D9ක් අරගෙන A level වලින් A4ක් අරගෙන වාණිජාංශයේ ඉහළම ලකුණුලාභියා විදිහට ශ්‍රී ලංකා නීතිඥ ලෝ කොලෙජ් එකට ගිහිල්ලා ලෝ කොලෙජ් එක අවසාන විභාගයේ ඉහළම ලකුණු අරගෙන සියලුම ඕවරෝල් මේ ශිෂ්‍යයෙක් විදිහට හොඳම පර්ෆෝමන්ස් දීලා
ගෝල්ඩ් මෙඩලිස්ට් කෙනෙක්. රන් පදක්කම් ලාභියෙක්. ඉතින් ඒ තරමට ඔහු තමන්ගේ ඒ වෘත්තියට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරපු කෙනෙක්. ඔහු නීතිඥයෙක් විතරක් නෙමෙයි. ඔහු ඩබල් ක්වොලිෆයිඩ් කෙනෙක්. සීමා ක්වොලිෆයිඩ් කෙනෙක්. ඒ වගේ ඔහු තියෙන විවිධ සංගම්වල දේශීය සහ විදේශීය විවිධ සංගම්වල පවා ඔහු තනතුරු දරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගේන්න කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමේ සභාපති ධූරයටපත් වුණු ලාභාලතම පුද්ගලයා තමයි රජීව් කියන්නේ. ඉතින් මේ වගේ ඉහළ ක්වොලිෆිකේෂන්ස් තියෙන ඉහළ පෞල් පසුබිමකින් ආපු කොළඹ හතේ ඉපදිච්ච ඒ වගේ කෙනෙකුට ඉරිසියා කරන්න JVP එකේ අයට ඕන තරම් හේතු තියෙනවා. ඔහු රොයල් කොලෙජ් එකේ ගිහපු එකට ඉරිසියා කරන්න පුළුවන්. ඔහුගේ මේ තියෙන පෞල් පසුබිමට ඉරිසියා කරන්න පුළුවන්. කොට කෙනෙකුට ඔහුගේ උසට උනත් ඉරිසියා කරන්න පුළුවන්. ඒ වගේ පෞද්ගලික මට්ටමට තමයි මේ පුද්ගලයන්ගේ ඉරිසියාවල් එල්ල වෙන්නේ. ඉතින් අපිට ඒක තමයි ඇත්තටම පැහැදිලිව තේරෙන්නේ මේක ඇත්තටම රජයක් විදිහට රජයේ පාලනය රජයක් කරන පක්ෂයක් විදිහට මේක හරි නැහැ. යම් කිසි ආකාරයකින් ඔහු වැරද්දක් කරලා තිබුණා නම් අපි උනත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත් සහෝදර වෘත්තීය වේදිකෙක් විදිහට ඔහු වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕන. මොකද මේකේ තියෙන අහිතකර බලපෑම එල්ල වෙන්නේ මේ නීතිඥ සංගමයට විතරක් හෝ රජීව් අමරසූරිය කියන තනි පුද්ගලයාට විතරක් හෝ නෙමෙයි. මේ ක්‍රියාවලින් නිසා සමස්ත වෘත්තීය වේදීන්ගේ ක්‍රියාවලින් කටයුතු වලට බාධාවක් එල්ල වෙනවා. මේක නිසා අහිතකර විදිහට බලපානවා වෘත්තීය වේදීන්. ඉදිරියට එන්නේ නැහැ රට වෙනුවෙන් සේවය කරන්න. තමන් මොකක් හරි දෙයක් සිද්ධ වෙනකොට ආණ්ඩුවේ වැරද්දක් වෙනකොට අපිට කට පියාගෙන ඉන්න බෑ. අපි ඒවා පෙන්වා දෙන්න ඕනේ. ඒවා හදන්න ඕන. රට වෙනුවෙන් සේවය කරනකොට මේ දේවල් සාමාන්‍ය දේවල් අපි කර යුතුයි. ඉතින් ඒ දේවල් කරන්න ඉදිරියට එන්න මින් ඉදිරියට වෘත්තීය වේදීන් බය වෙනවා, පැකිලෙනවා. ඒකේ අහිතකර බලපෑම තියෙන අපේ රටට, අපේ රටේ අනාගත පරපුරට. ඒ නිසා ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට අපි කියනවා මේ වගේ දේවල් මේ වගේ පහත් මට්ටමට වැටිලා වෘත්තීය වේදීන්ට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. පුද්ගලිකව ඔහුට මඩ ගහන්න එපා. ඒක බොහොම නරක දෙයක්. ඒ වගේම අපිට කියන්න ඕන දැන් මේ බුද්ධිමතුන් වෘත්තීය වේදීන් ඉදිරියට ඇවිල්ලා මින් ඉදිරියට කටයුතු කිරීම ඔවුන් මගහැරියොත් අපිට සිද්ධ වෙනවා කපාලධාරිතාව අඩු බුද්ධිහීනයන්ගෙන් පාලනය වෙන්න.